තාත්තේ අපි අද ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ විභාග ක්‍රමය සම්බන්ධව ඔයගොල්ලන්ගේ හිතවල තියෙන බිය දුරු කරන්න සහ මේකේ කොහොමද අප්ඩේට් ටිකක් වෙන්න ඕන කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින්දී මම ඔයාලට මුලින්ම කියන්නම් දැන් අපි මම උගන්වන්නේ 6 11 මම ඒ සම්බන්ධව තමයි ප්‍රධානයෙන්ම කතා කරන්නේ. ඉතින්දී අපි දන්නවා ළමයින්ගේ වාර විභාග තියෙනවා නේ. වාර විභාග තියෙනවා 6 9 11 වෙනකම් වාර 3කට අදාළ විෂය නිර්දේශයේ දැන් මම උගන්වන විද්‍යා විෂය නම් විද්‍යා විෂය කොටස් 3කට බෙදලා ඒක හැම ශ්‍රේණියකම ළමයෙකුට පේපරයක් දීලා ඒ පේපරේ ලකුණු මට්ටමෙන් බලනවා. අද වෙනකන් තියෙන්නේ මේ පේපරේ ලකුණු මට්ටම බලන එක විතරයි. එතකොට මේ ක්‍රමවේදය 2015 පමණින් නම් වෙනස් විය යුතුයි කියන දේ විද්වතුන්ගේ සාකච්ඡා සහ අන්තර්ජාතික බලපෑම් මත වෙනස් විය යුතුයි කියන අදහස තිබ්බා. මොකද මේ ක්‍රමය සාර්ථකයි අතිසාර්ථකයි ඕලෙවල් විභාගය කියන එක අපි ලියන කාලේ 2010 වගේ කාලවල තිබ්බේ අතිසාර්ථක ඕලෙවල් විභාගයක්. හැබැයි මේ ක්‍රමවේදය පොඩි ගැටලු සහගත තත්ත්වයක් වෙනවා නූතනයට යනකොට. මොකද මම අර හැම වෙලේම කියන්නේ අපි අප්ඩේට් වෙන්න ඕනේ දවස් ගානේ පැය ගානේ තප්පරෙන් තප්පරේ ලෝකේ අප්ඩේට් වෙනවා. අප්ඩේට් නොවන ලෝකයක් කරා ගමන් කිරීම නිසා ශ්‍රී ලංකාව කියන රට අද වෙන විට අවුරුදු 30ක් 40කට මේ පස්සට ගිහින් තියෙන්නේ අනිත් රටවල් එක්ක බලනකොට. දියුණු ලෝකයේ දියුණුවයි කියන රටවල් එක්ක බැලුවහම අවුරුදු 10ක් 15 20 30කින් පස්සට ගිහින් තියෙන්නේ ලංකාව කියන එක. ඒ මොකද මේ විභාග කියන ක්‍රමවේදය වෙනස් නොවීම ඒකට කාරණයක්. විභාග කියන ක්‍රමවේදය O level විභාගය, A level විභාගය, O level විභාගය කියන එක වෙනස් වුණේ නෑ. ඒවා අර පැවතිච්ච අධ්‍යාපන ක්‍රමයේ විභාග ක්‍රම දිගටම කරන් ගියා. දැන් අපි දන්නවා A level විභාගයත් එහෙමයි. මම උදාහරණයක් කියන්න පොඩි උදාහරණයක් මම A level විභාගය ලියනකොට මම හිටියේ B බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ B1 එකේ මම B2 එකේ B1 එකේ මගේ යාළුවෙක් හිටියා. එයා තමයි පන්තියේ පළවෙනියා දෙවෙනියා අතරට ආවේ. හැමදාම පන්තියේ 2 2 3 අතර ඉන්නවා. මම නම කියන්නේ එයා කොහොම හරි දිගටම ඔහොම ඉඳලා ඉවරලා O level විභාගෙ ලියනකොට අපි දන්නවා ඔය මානසික මට්ටම් එක්ක ඇති වෙන ගැටලුවක් එක්ක විභාග බීතිකාව කියලා දෙයක් කතා කරන්නේ. ආන්ගේ විභාග බීතිකාව මට අද තේරෙනවා එයාට තියලා තියෙන තත්ත්වය. එයා විභාගයට මුණ දුන්නා A level විභාගයේ පළවෙනි සැරේ S2යි, දෙවෙනි සැරේත් S2යි, තුන්වෙනි සැරේ S3යි. හැම වාර විභාගයකම ලකුණු 78 79 80 ගත්ත ළමයි. එතකොට මොකද වුනේ අද වෙනකොට ඒ මගේ යාළුවා මේ ෂොප් එකක් දාගෙන ඉන්නවා. හැබැයි මෙඩිසින් යන්න හිටපු ළමයි. එතකොට මේ ක්‍රමවේදයේ දෝෂයක් නිසා තමයි අර ළමයා අර මේ සිස්ටම් එකෙන් අයින් වෙලා ගියේ. මගේ යාළුවා හිතවතා අයින් වෙලා ගියේ. එතකොට අන්න ඒක වෙනස් වීම සඳහා මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ හඳුන්වලා දීලා තියෙන විභාග ක්‍රමයක් හඳුන්වන්න try කරමින් ඉන්නවා. මොකද්ද ගැළපෙන විභාගය? දැන් අද වෙනකොට O level A level විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුව හරහා තමයි. විභාග දෙපාර්තමේන්තුව හරහා හදන ඉතාමත් හොඳ පේපරයක්. විෂය නිර්දේශය ඉතාම හොඳින් ආවරණය වෙන විදිහට ළමයාගේ දැනුම හොඳට ආවරණය වෙන විදිහට කරනවා. හැබැයි මේක නෙමෙයි නූතනයට ගැලපෙන්නේ. තව අවුරුදු 20ක් 30ක් යනකොට අද O level A level ළමයා ගැලපෙන වපසරිය වෙන්නේ මේක නෙමෙයි. ඒකට තමයි මේගොල්ලෝ අලුත් අධ්‍යාපන ක්‍රමවේදයට GPA කියන එක. ඒ කියන්නේ අපි දන්නවා විශ්වවිද්‍යාලවලත් පැවතෙන්නේ මේ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයම. ඒ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයේදී අනිවාර්යයෙන්ම ළමයාට කරන පොඩි හෝම්වර්ක් එකකට පවා ලකුණු දෙන්න පුළුවන්. අදට තියෙන්නේ SBA ලකුණු කියලා වාර 3ට ගන්න එක විතරයි 6 11 පන්ති වල. නමුත් මේක යටතේ හෝම්වර්ක් එකක් දීලා ඒකින් ලකුණු මට්ටමක් එකතු කරගන්න පුළුවන්. නේද? හෝම්වර්ක් එකක් දෙනවා මොකක් හරි අපි විද්‍යාව විෂය නම් වෙනස් වර්ගයේ මල් වර්ග අරන් එන්න මල් වල පෙති ගනින්න කියලා. ඒකට ළමයි ගේන ප්‍රමාණයන් මල් වල විවිධත්වයන් ඊට පස්සේ අපිට පුළුවන් ඉන්සෙක්ට් බොක්ස් එකක් හදාගෙන එන්න. එහෙම නැත්නම් කුමීන් ඉන්න බොක්ස් එකක් පොඩි එකක් හදාගෙන එන්න කියලා කණ්ඩායම් කරලා ඒ කණ්ඩායම් වලට දෙන්න. ඒ යටතේ මොකද කරන්නේ? ඒකෙන් යම් ලකුණක් දීලා ඒකේ percentage එකක් එකතු වෙනවා අර overall O level විභාගයේ ප්‍රතිඵලයට. O level විභාගයේ එකක් ගන්න ළමයාට 100න් අඩුම 100න් 70ක් ගුරුවරයාට දෙන්න කියන පදනම තමයි දැන් තියෙන්නේ. 30ක් විභාග දෙපාර්තමේන්තුව හරහා ඉවල් වෙන්න සහ පේපර් එකකින් වගේ
ඉතුරු 70 ගුරුවරයා හරහා කියන සාකච්ඡාව තුල දැනට තිබෙනවා කියලා තමයි අපිට අපේ පුහුණුවින් වලදී අපිට ආරංචි උනේ. නව විභාග ක්‍රමවේදයක් මේද කියන්නේ අපි දන්නේ මොන ක්‍රමයාවත් මේ GPA කියන විභාග ක්‍රමය හරහා ළමයා ඉවලුවේට් වීම හරහා නිර්මාණාත්මක දරුවා අර මං කොයිලෙත් කියන්නේ ක්‍රියේටිව් ළමෙක් ඇති කරන්න ඕනේ. අලුත් විදිහට දකින්න ළමෙක්. මේ පරිසරයේ දේශ අලුත් විදිහට දකින්න ළමෙක්. අභිබවා යන ළමෙක් නෙවෙයි. කෙනෙක් අභිබවා යන ළමෙක් නෙවෙයි. එකමුතු වැඩ කරන කණ්ඩායම් සාමූහිකත්වයෙන් වැඩ කරන නිර්මාණාත්මක දරුවෙක් බිහි කිරීමට පුළුවන් වෙන්නේ මේ විභාග ක්‍රමය වෙනස් කිරීම හරහා. එතකොට දැන් මේ යම් ගැටලුකාරී සාධක නිසා තත්ත්වයන් නිසා වර්තමාන ආණ්ඩුව විසින් 6 වසරට නිර්දේශය තිබ්බ එක ඉවත් මේ කල් දැම්ම අවුරුද්දකට. හැබැයි ඒකෙන් උනේ පාඩුව ලංකාව කියන රට තව අවුරුද්දක් පස්සට ගිය එක. තව බුද්ධිමතුන් බිහිවන බුද්ධිමතුන් රට හැරෙයි ලංකාව. නේද? අන්න ඒ වෙදී වෙයි. ඔය ඒ වගේ ඒක නිසා මම මේක බලන දෙමාපියන්ට කියන්නේ මේක ගැන පොඩ්ඩක් අලුත් කෝණකින් දකින්න out of the box හිතන්න. මේ අර රාමෝකට කොටු වෙලා බලන්න එපා. මේ විභාග ක්‍රමය වෙනස් කරලා අපේ ළමයින්ට වෙනස්ම දෙයක් ගුරුවරයා ලකුණු දෙන්නේ කියලා වල මතයක් හැදෙන්න ගන්නවනේ. දැන් තව අවුරුද්දකින් පටන් ගත්තත් ගුරුවරයා ලකුණු දෙන්නේ කියනකොට හිතන්න පුළුවන් සමහරක් අම්ම කෙනෙක් ඒ ගුරුවරයාත් එක්ක හිතයිසි අම්ම කෙනෙක් හිතන්නකො නිකන් අපි නිකමට නිකන් පොඩි විහිළුවක් විදිහට කිව්වොත් එහෙම හිතන්නකො සාරියක් ගෙනින් දෙනවා ටීචර්ට. එතකොට ඒ සාරියේ ලාභ ප්‍රයෝජනෙ බලාගෙන වැඩි ලකුණක් දාන. එහෙම ගුරුවරු නෑ ලංකාවේ. එහෙම ගුරුවරු 14ක් ඉන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි ඒ ගුරුවරුන් පුහුණු කිරීම හරහා නිවැරදි ක්‍රමවේදයකට මේ ගුරුවරයා උගන්වන ගුරුවරයා විෂය උගන්වන ගුරුවරයා මගින් අදාළ ලකුණු කොටස ලබා දෙන්න තීරණය ගන්න එක සෑහෙන්න වටිනවා. තාම තීරණය අරන් නෑ. ඒ තීරණය සාකච්ඡා මට්ටමේ යනවා. ඒ තීරණය යටතේ බලපෑම් 170ක් ගුරුවරයා මං උගන්වන්නේ විද්‍යාව නම් මට මගේ ළමයෙක් ඉන්නවා කියන කවිඳු කියන ළමෙක් කවිඳු කියන ළමයාගේ ඒක ගන්නේ ළමයා ලකුණු 75 නම් අම්මේ තාත්තේ ලකුණු 70ම දෙන්න මට අවස්ථාව තියෙනවා. මට කවිඳු කියන ළමයා විද්‍යාවේ නිර්මාණාත්මක ළමෙක්ද විද්‍යාවේ පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙනවද ගහකොළ සතා සිව්පාව ගැන ගහකොළේ විවිධත්වය ගැන අවබෝධයක් තියෙනවද කියන එක තුල මට මේ ළමයාට 70න් යම් ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් එක්කම විභාග දෙපාර්තමේන්තුව හරහා ඉවලුවේට් කරන එක මගේ ලකුණට පැරලල් ලකුණක්. ඒ කියන්නේ මන් දෙන මල්ල 70න් 35යි දුන්නේ කියන්නකො. විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන එකත් ලකුණු 15ක්ම වෙන ආකාරයට යන පැරලල් විදිහවල් නිරීක්ෂණය කරමින් යන මේ විභාග ක්‍රමය විභාග ක්‍රමය. ඒතර මේ විභාග ක්‍රමය තව අවුරුදු 2කින් 3කින් හරි එයි. එනකොට මේවා ගැන මාත් හොයනවා. මාත් තාම ඉගෙන ලොකු අප්ඩේට් එකක් නැහැ. අපිට දැන් අපි දන්නවා විශ්වවිද්‍යාලවලදී නම් අපේ කිසිම දරුවෙක් හැලෙන්නේ නැහැ විශ්වවිද්‍යාල තුල. විශ්වවිද්‍යාලයට යන්නේ ළමයි මගේ බැච් එකේ මට මතක හැටියට 240 ගණක් හිටියා. එක ළමෙක්වත් හැලුන්නේ නැහැ. එකම එක ළමෙක් හැලුණා. මොකද ඒ ළමයා හැලුනේ ඒ ළමයා අන්තිම වෙනකම් විභාග කරලා විභාග දෙක ලියන්න කියලා එන්න කියද්දි ගියේ නෑ විභාග ලියන්න. එයා අතහැරලම දැම්මට ගියේ. ඒ අරින්න ඒ ළමයා යාපනයේ මගේ සහෝදරයෙක් යාපනයේ. එතකොට එයාට ඒ පහසුකම් නිසා මොකක් හරි ප්‍රශ්නයක් නිසා එන්න බැරි වුණා. හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න. ඒ අරින්න මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුල කිසිම දරුවෙක් හැලෙන්න නැහැ. මොකද ඒ හැලෙන්නේ නැත්තේ මේ GPA කියන විභාග ක්‍රමය හරහා. GPA කියන විභාග ක්‍රමය හරහා විභාගයට ඉඳ ගන්නකොට ලකුණු ටිකක් අරගෙන ළමයා ඉඳගන්නේ. ඒකම තමයි ඔය ගේන්න හදන්නේ පාසල් වලට. A level වලට ගේන්න හදන්නේ ඒකම. දැන් අර මං කියපු අර මගේ සහෝදරයා මේ A level පන්තියේ හිටපු සහෝදරයා යම් තැනකට ආවේ කොහොමද? එයා මේ තැනටපත් උනේ කොහොමද? පත් උනේ මේ ඇත්තරම එයාපත් උනේ මේ යල්පැන කියපු විභාග ක්‍රමය නිසා. හරි? යල්පැන කියපු විභාග ක්‍රමය මේක සම්පූර්ණ යල්පැන කිය. හැබැයි මේ විභාග ක්‍රමේ ඒ කාලයට සරිලන්න හරි 2005 6 7 වගේ කාලවල වලදී රට දියුණු වෙලා තිබ්බ තත්ත්වයන් එක්ක බලනකොට ඒ කාලවලට හරි. හැබැයි මේ දැන් ගැලපෙන්නේ නැහැ ඒක. ඒක ගැලපෙන්නේ නැති නිසා අර ළමයි අයින් වුණා. මොකද නූතන තාක්ෂණයක් ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට ගොඩාක් දියුණු තාක්ෂණයන් තියෙනවා. ඒ තාක්ෂණයන් එක්ක මේ කටපාඩම් කරලා ආපස්සට ගිහිල්ලා වමාරණ එක නෙවෙයි වැඩේ. කටපාඩම් කරලා ඉගෙනගත්ත රූල්ස් ඒව භාවිතා කරලා නව දෙයක් හදන එක තමයි වැඩේ.
ඒක වෙනවා මේ පේපර් එකක් තුල ලියන එකකින් වෙනවා. ඒ කොටස තමයි අර 130න් අධීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම තව තවත් ඔයාලට කියන්නේ පුළුවන් තරම් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සහභාගී වෙන්න ඔයාලගේ උපරිම දායකත්වය දෙන විරෝධතාවය දක්වන්න එපා. රට කෙලින්ම ආපස්සට යනවා අවුරුද්දක් දෙකකින් අපි කාටවත් නොතේරෙන්න. මොකද අධ්‍යාපනය සංවර්ධනය කිරීම පමණමයි රට දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පමණක්ම නෙමෙයි තව ශේෂ්ත්‍ර ගණනාවක් දියුණු වෙන්න ඕනේ. ඒ දියුණු වෙන්නේ අධ්‍යාපනය හරහා. මොකද අද හිතන්න A level D level කැම්පස් යන ළමයා හොඳ ක්‍රියේටිව් ළමෙක් අලුත් විදියට හිතන ළමෙක් වුණොත් ඉතින් කවදා හරි මොකද වෙන්නේ? මේ ලෝකෙම ජය ගන්න උගතුන් ලංකාවේ ඕන තරම් බිහිවිලා තියෙනවානේ. නේද? ඒ කට්ටිය බිහි කිරීමේ තව වැඩි කරන්න ඕනේ. අදට බිහි වෙන්නේ ලස්ස 3ක් විභාග, ලස්ස 4ක් විභාග ලියනකොට 1000යි නම් අපි මේක 5000ක් කරමු. ක්‍රියේටිව් මිනිස්සු 5000ක් කරමු. මේ 5000ක් කරොත් තමයි රාජ්‍ය ඉහළ රාජ්‍යයක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් මම ටිකක් වැඩියෙන් අද කතා කරලා මන්ද ඒතකොට මගේ මූලික නිගමනය ඔයාලා මේ වීඩියෝ එක රිවයින්ඩ් කරලා බලන්න. ඊට පස්සේ ලෝකයේ තියෙන විභාග ක්‍රම සහ ලංකාවේ තියෙන මේ විභාග ක්‍රම ගැන හිතලා බලන්න, අධ්‍යයනය කරලා බලන්න. ඊට පස්සේ අලුතෙන් අධ්‍යාපනයේ දැන් එක වසරට ළමයි බාර දුන්න ළමයින්ට කොහොමද උගන්වන්නේ මේ අවුරුද්ද කියලා හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. ඒ බලලා ඔයාලට පුළුවන් මේ අලුත් අධ්‍යාපන ක්‍රමයට සහයෝගයක් දෙන්න. මොකද අලුත් අධ්‍යාපන ක්‍රමය හරහා රට දියුණු කිරීම කරන්න පුළුවන්. එහෙනම් මම අදට කතාව නවත්තනවා. අපි ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.